කොටුවකින් ඌරන් සොරකම් කළ පුද්ගලයන් සිව් දෙනෙකු මනම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලයන් සන්තකයේ තිබී ඌරු මස් කිලෝ 30ක් සොයාගත් අතර වළදමා තිබූ තවත් ඌරෙකුද සොයා ගැනුණා. සීතුව රද්දුලුව ප්‍රදේශයේ නිවස ඒ සිද්ධිය දිමුලාගල බෝගස්සයි මගේ ෆාම් එකෙන් තමයි මේ සත්තු අරන් ගියේ. 2025 දෙසැම්බර් 7 වෙනිදා රාත්‍රියේ තමයි මේ සත්තු දෙන්න මගේ ෆාම් එකට පැනලා මරලා අරන් ගියේ. මට පණිවිඩය දැනගන්නකොට රාත්‍රී 12:00යි. එක වෙනකොට මම පොලිසියට ගිහලා පොලිසිය දැනුවත් කරලා මගේ ෆාම් එකේ මෙහෙම සත්තු නැති වුණා කියලා මම ඒව දැනුවත් කරගෙන පොලිසිය එක්කන් ඇවිල්ලා බලලා පසුදින උදේ 11ට මේ සත්තු මස් කරලා වල දාලා තිබුණේ සත්තු පස්සේ හොයාගත්තේ. එක සතෙක් මස් කරලා ඒ සතා විකුණන්න කඩේකට ගෙනියනකොට තමයි පොලිසියෙන් අල්ලගත්තේ. පොලිසිය දැනුවත් කරලා තිබුණ නිසා. ඉතින් ඒ වෙනකොට ඒ සත්තු මස් ගෙනියපු දෙන්න අල්ලගත්තාම ඒ දෙන්න කිව්වා මෙහෙම කොටුවට ෆාම් එකට ඇවිල්ලා පොලිසියට කියලා තිබුණා. ඒගොල්ලෝ ඒ සත්තු දෙන්නම අනිත් සතා වල දාලා ඉන්නවා. මරුවට පස්සේ කුණු වෙලා කියලා හිතලා වල දාලා. ඊට පස්සේ ඒ සතත් අරගෙන පොලිසියම ගිහිල්ලා ඒ සත්තු හාරලා ඒ දෙන්නත් එක්ක ගිහිල්ලා අරගෙන පොලිසියට අරන් ගියා. අරන් ගිහලා උසාවි දැම්මා. උසාවි දැම්මේ පව්වදා උසාවි දැම්මාම මට ඒ වෙලාවේ ෆැමිලි මෙව කරලා ඔක්කොම කරලා මට පොලිසියෙන් කිව්වා ඔයා උසාවියෙන් ඕනේ නැහැ. ඔයා අපි දැනුම් දෙන දවසට එන්න කියලා. ඉතින් මං එදාට පව්වදා පොලිසිය උසාවි ගියේ නැහැ. ඊට එදා පව්වදා නඩුව තිබිලා ඊට පව්වදා මට උසාවි ගියේ මහත්තයෙක් ටෙලිෆෝන් එකක් කෝල් එකක් දීලා කිව්වා උසාවියට එන්න ඔයාගේ සත්තුන්ගේ වන්දිය ගන්න මෙයාලා වරද්ද බාරගත්තා කියලා. ඒගොල්ලෝ අප දීලා වරද්ද බාරගත්ත හින්දා. ඊට පස්සේ මම පව්වදා උසාවියට ගියාම මෙයාලා උසාවියෙන් ලෝයලා අල්ලලා නිවැරදිකාරයෝ කිව්වා. නිවැරදිකාරයෝ කියනකොට මේ පොලිසියේ අර උසාවිය යන මහතුරු කරමන සද්ද නැතුව හිටියා. එයාලා කලින් දවසේ වරද්ද බාරගත්තා වැරදිකරු කියලා. දෙවෙනි දවසේ එයාලා නිවැරදිකාරයෝ කිව්වා. ඒ නිවැරදිකාරයෝ කියලා එයාලා මාස් ගෙනියපු බයිසිකල්. එතකොට මේ හතර දෙනාම නඩුවත් කල් ගිහිල්ලා මේ සම්පූර්ණම එයාලා වරද්ද බාරගත්තේ නැතුව නිවැරදිකාරයෝ කියලා නිදහස් වුණා. ඉතින් මේක සම්පූර්ණ අසත්‍යයක්. මේක සම්පූර්ණම අසාධාරණයක් මං වගේ පොඩි මිනිස්සෙකුට. මොකද අපි ගොඩාක් දුක් විඳලා තමයි මේ ගොවිපළවල් පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ රටට අපි ණය තියනවා ගොඩක්. ඉතින් මේ වගේ තව සත්තු දෙන්නෙක් අරන් ගියොත් මගේ ෆාම් එකේ සත්තු නැහැ. සත්තු 10ක් 12ක් 16ක් වගේ තමයි ඉන්නේ. එතකොට දෙන්න අරන් ගිහලා හැමෝම උසාවි ගිහලා පොලිසියත් එක්ක ගිහලා නිවැරදිකාරයෝ කියලා නිදහස් වෙයි. ඉතින් මට මේක ලොකු අසාධාරණයක් උනේ. කොහෙන් වරදුනාද දන්නේ නැහැ මම. පොලිසියෙන් වරද්දුවාද උසාවියෙන් වරදුනාද එක්ක නඩුකාර ලෝයර්ස්ලා බොරු කියලා මෙයාලා නිදහස් කරගත්තාද? ඒ බොරු කිව්වත් පොලිසිය සත්‍ය දේ දන්නවනේ. පොලිසිය තමයි සම්පූර්ණම මස් ඇල්ලුවේ හොරු ටික අල්ලුවේ මම උදව් කරා පාන්දර 1 ඉඳලා. එතකොට මේ සිද්ධිය මේ සම්පූර්ණමට අසාධාරණයක් වුණා. ඉතින් මේ අපි වගේ මිනිස්සුන්ට මේක ගොඩක් මේ බලපානවා. මොකද අපි සල්ලි තියෙන මිනිස්සු නෙවෙයිනේ. ඒක නිසා මේක මේ බලන හැමෝම ෂෙයා කරන්න. මේ රටේ නීතිය මේකද? හොරෙක් අත්තටම පොලිසියෙන් අල්ලගෙන මෙහෙම නිදාසුනේ කොහොමද? එතකොට අපේ ගමේ සාමාන්‍යයෙන් පොල් ගෙඩියක් අරන් ගියොත් ඒ කොල්ලෝ දවස් 14කට රිමන්ඩ් කරනවා ඔය උසාවිය යන මහත්තුරු කෑකෝ ගහලා උසාවිය ඇතුලේ. එතකොට මේක මගේ ෆාම් එකට පැනලා සත්තු මරලා ඒ වීඩියෝ පොලිසිය ළඟ තියෙනවා. ඒ සත්තු මරලා අල්ලපු ඒවා අල්ලගත්තා සේරම පොලිසිය ළඟ සාක්ෂි තියෙන්නේ අපේ ළඟ නෙවෙයි. ඉතින් එච්චර සාක්ෂි තිබිලත් පොලිසියටයි බැරි වුණේ මුන් හොරු කියලා ඔප්පු කරගන්න. ඒතර පොලිසිය මහතුරුන්ට උදව් කරාද? උසාවියට උදව් කරාද? එතකොට ඒ තරම් අසාධාරණයක් මට වුණා. ඒකින්ද තමයි මම ලයිව් මේ YouTube එකට මේක දාන්නේ. බලන හැමෝම ෂෙයා කරන්න. මේක නෙවෙයි රටේ නීති. මෙහෙම රටක් අපිට ඕනේ නැහැ. ඉතින් මේක බලන ෂෙයා කරලා පොලිස්පතිතුමනි ඔබතුමා බැලුවොත් ඔබතුමා මේකට පිට වෙන්න. මේකට මට උදව් කරන්න. අපි ගොඩක් අමාරුයි මේක කරගෙන යන්නේ. ඒකින්ද මේ වරුන්ට කිසිම දඩුවමක් හම්බුන්නේ නැහැ. මොකද හේතුව කියලා විතරක් අපි දැනගත්තා නම් අපිට ඇති. මොකද මේගල වැරද්ද පිළිගත්තා. මගේ සත්තු අරන් ගියා මරපුන් කිව්වම අපි මැරුවේ. අපි මෙහෙම මැරුවේ. අපි පොරවෙන් ගහලා මැරුවේ. අහවලා ගෙදරින් පොරව අරන් ආවේ. පොරව පවා ඉදිරිපත් කරා. ඒ ඔක්කොම කරලායි පොලිසියට බැරි වුණේ මේ මිනිස්සු දවසක් කිරේ තියන්න. එක දවසක් පොල් ගෙඩියක් අරන් යන මිනිහා හොරෙන් අරන් ගත්ත එක දවස් 14 හිරේ යවනවා. මට ලක්ෂ ගාණක් පාඩුවක් ඒ සත්තු දෙන්නගේ. ඉතින් ඔච්චර හොරකමක් කරලා ඔච්චර පාඩුවක් කරපු මිනිහෙක් ඇයි දවසක් කිරේ දාගන්න බැරි මේ පොලිසියට? කවුද මේකට වැරදි? අපිද? එතකොට මේ රටේ අපි තව දේවල් වුණාම බලන් ඉන්න ඕනද එහෙම?
මේක ජනාධිපතිතුමනි ඔබගේ රට ඔබතුමාම කියලා තියෙනවා සත්ත්ව ව්‍යාපාරවල් කරන්න කියලා. අපි පටන් ගත්තාම මේ වගේ දේවල් එනකොට අපිට මේ වගේ වැටෙනවා. කවුද අපිට උදව් කරන්නේ ඔබතුමා නැත්තම්? ඒකින්ද ජනාධිපතිතුමනි පොලිස්පතිතුමනි මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ දෙන්න බලනකම් කවදා හරි මට පිටක් වෙයි. ඒ දිනේ එනකම් බලන්න. ෂෙයා කරන්න. ෂෙයා කරන් ජනාධිපතිතුමා හරි පොලිස්පතිතුමා හරි දැනගත්ත දවසට මට මේකට මේ මෙව්ව එකක් වෙයි. ඒකින්ද ඒක වෙනකම් ඔය බලන හැමෝටම කියන්නේ ෂෙයා කරන්න කියලා. ස්තුතියි.